සපෝට් එකක්. ඒ කියන්නේ දැන් ඔයාට කියමුකෝ ඔයාට සම්පූර්ණ අයිඩියා එකක් තියෙනවා. හැබැයි ඩොකියුමන්ටේෂන්ස් පැත්තේ කොහොමද අර ඔෆිෂියල් විදියට ප්‍රොජෙක්ට් සබ්මිෂන්ස් කරද්දී දැන් අපි ප්‍රොජෙක්ට් රිපෝට් විදියට එකක් දෙනවනේ. ඒවා සමහර හ්ම්. කටියට ටිකක් හදන්න අමාරුයි. එතකොට අපි සපෝට්ස් අතනදී දෙනකොට අපි කියන්නේ සම්පූර්ණ රිපෝට් සපෝට්ස් කියන්නේ. අනිත් එක හ්ම්. තියන්නේ හાર્ඩ්වෙයාර් සපෝට්ස් විතරයි. ඒ කියන්නේ දැන් ඔයා රිපෝට්ස් පැත්තේ බලද්දී අපි ඔයාලට දෙන්නේ හાર્ඩ්වෙයාර්ස් පැත්තට ටෙක්නිකල් සපෝට්ස් ටිකයි. ඒ කියන්නේ කන්සල්ටේෂන්ස් කොහොමද මේ අර අපි බඩු ටික තෝරගන්නේ කොහොමද මොකද්ද බලන්න ඕනේ අනිත් එක හයි කරන්නේ කොහොමද අන්න ඒ වගේ ටෙක්නිකල් සපෝට්ස් දෙන්නේ හ්ම්. හાર્ඩ්වෙයාර් පැත්තට. සමහර අය කියමුකෝ දැන් ඩිග්‍රී කරද්දී වැඩ කරනකොට එයාලට වෙලාව හම්බුන්නේ නැහනේ එච්චරට. එතකොට අපි දෙන්නේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් සයිඩ් සපෝට් එකේ. ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් පැත්තයි ටෙක්නිකල් පැත්තේ දෙකම අපි කරන්නේ.